හොඳ ගාර්ඩන් ස්පේස් එකක් තියෙන ලස්සන ඩිසයින් එකකට නිමා වෙච්ච තනතට්ටුවේ නිවසක් මිලදී ගන්න කැමති නම් ඔන්න මේ වීඩියෝ එක සම්පූර්ණයෙන්ම බලන්න. ඉතින් අද හන්සෙවිලා තියෙන්නේ මාළඹේ 3 අඳ හේනට. හරියටම කිව්වොත් පර්චස් 10ක් තියෙන වර්ගඩි 1600ක් තියෙන. කාමර 3ක් බාත්රූම්ස් 2ක් තියෙන ලස්සන ඩිසයින් එකකට නිමා වෙච්ච තනතට්ටුවේ ගයක් තමයි අද අපි ඔයගොල්ලන්ට පෙන්නන්නේ. ඉතින් හොඳ නේබර්හුඩ් එකක් තියෙන තැනක තමයි මේ නිවස නිමා වෙලා තියෙන්නේ. ඔයගොල්ලන්ට ගෙදරට එන්ටර් වෙන්න තියෙන මේන් ඇක්සස් රෝඩ් එක මේ විදිහට බලා ගන්න පුළුවන්. එහා පැත්තෙන් අපිට විකට් ගේට් එකක් තියෙනවා. ඒත් එක මේ සයිඩ් එකෙන් රෝලර් ගේට් එකක් තියෙනවා. ඉතින් මෙතන ඉඳන් මාළඹේ ටවුන් එකට වගේම අතුරුගිරිය ටවුන් එකට කිලෝමීටර්ස් 4ක දුරක් තියෙනවා. කොතලාවල හයිවේ එන්ට්‍රන්ස් එකට කිලෝමීටර්ස් 3මාරක දුරක් තියෙනවා. ඕගලන්ට ස්ලිට් කැම්පස් එකට උනත් ලේසියෙන්ම ළඟා වෙන්න පුළුවන්. පේනවනේ හොඳ ගාර්ඩන් ස්පේස් එකක් තියෙනවා. ඉතින් පර්චස් 10ක් තියෙන මේ නිවසේ ෆ්‍රන්ට් ගාර්ඩන් ඒරියා එක තමයි ඔයාලා මේ දකින්නේ. මේ සයිඩ් එකෙන් තමයි අපිට වාහන පාක් කරන්න යන්න තියෙන්නේ. ඉතින් මේ ඒරියා එක ඔයගලන්ට දරුවන්ට සෙල්ලම් කරන්න, එහෙම නැත්නම් ඔයාලත් ගාර්ඩනින් කරන්න කැමති කෙනෙක් නම් ඒ වෙනුවෙන් යොදාගන්න මේ ගාර්ඩන් ස්පේස් එක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ තමයි කවර්ඩ් වෙහිකල් පාකින් එක. මෙතන ඔයගලන්ට එක වාහනයක් නවත්තන්න පුළුවන් ස්පේස් එක ලබා දීලා තියෙනවා. ඒත් එක්ක මේ පැත්තෙන් ඔයගලන්ට වාහන කිහිපයක්ම නවත්තන්න පුළුවන් විදිහට ගාර්ඩන් එකේ ඉඩකඩ ලබා දීලා තියෙනවා. හරි. ඉතින් එහෙමනම් දැන් අපි එළියේ විස්තර දැක්කනේ. මම දැන් ඔයාලව නිවස ඇතුළට තමයි එක්කන් යන්න සූදානම් වෙන්නේ. සම්පූර්ණයෙන්ම තේක දැවෙන් හොඳ හයිට් එකක් එක්ක හොඳ ෆිනිෂ් එකක් එක්ක තමයි අපිට මේන් එන්ට්‍රන්ස් එක නිමා වෙලා තියෙන්නේ. ඒ වරන්ගේ ඇතුළට ගිහිල්ලා ඊතර විස්තරත් බලන්න එන්න මගත් එක්ක. වෙල්කම්. මං කියවනේ හරිම හුරුපුරටි හරිම ලස්සන තනි තට්ටුවේ ගයක් තමයි අද මම ඔයගලන්ට පෙන්නන්නේ. ඉතින් නිවසේ මේන් ලිවින් ඒරියා එක, ඩයිනින් එක, පෑන්ට්‍රි එක ඔයගලන්ට සම්පූර්ණයෙන්ම මෙතනට අහම් බලා ගන්න පුළුවන්. ඉතින් නිවස සුදු පැහැයෙන් තමයි අපිට කලර් වෙලා තියෙන්නේ. හොඳ සීලින් හයිට් එකක් එක්ක ෆිනිෂ් රූෆ් එකක් එක්කම තමයි අපිට නිවස ෆිනිෂ් වෙලා තියෙන්නේ. ඉතින් ලිවින් ඒරියා එකෙත් අපිට ෆෑන් එකක් ෆික්ස් කරලා තියෙනවා. ෆ්ලෝ එක ගැන කතා කරොත් අපිට ලංකා ටයිල් බ්‍රෑන්ඩ් එකෙන් තමයි ෆ්ලෝ ටයිල් එක ෆිනිෂ් වෙලා තියෙන්නේ. ඉතින් නිවසට විසිටර්ස්ලා ආවහම ඔයගලන්ට මේ ඉඩකඩ උනත් පාවිච්චි කරන්න පුළුවන්. සෝෆා එකක් ප්ලේස් කරන්න ඒ ස්පේස් එක ඔයාලට යොදා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මේ නිවසේ ෆස්ට් බෙඩ්රූම් එක තමයි දැන් මම ඔයාලට පෙන්වන්න සූදානම් වෙන්නේ. ඔව් ඉතින් මේ තමයි නිවසේ තියෙන ෆස්ට් බෙඩ්රූම් එක. ඉතින් සම්පූර්ණයෙන්ම මේ බෙඩ්රූම් එකත් සුදු පැහැයෙන් තමයි කලර් වෙලා තියෙන්නේ. අපිට ෆිනිෂ් රූෆ් එකක් තියෙනවා, ෆෑන් එකක් තියෙනවා, AC වෙනුවෙන් ප්‍රොවිෂන්ස් ලබා දීලා තියෙනවා. ඉතින් ගෙදර අපිට ගාර්ඩන් ස්පේස් එක පැත්තට තමයි මෙන්න මේ ජනෙල් තුන විවෘත වෙන්නේ. හරි. එහෙනම් අපි දැන් නිවසේ ඉතුරු කාමර බලන්න තමයි සූදානම් වෙන්නේ. ඉතින් මේ සයිඩ් එකෙන් අපිට තවත් බෙඩ්රූම්ස් දෙකක් තියෙනවා. ඉස්සෙල්ලාම මේ බෙඩ්රූම් එකට මම ඔයාලව එක්කන් යන්නම්. ඉතින් දරුවන්ගේ කාමර විදියට ඔයාලට මේ බෙඩ්රූම්ස් පාවිච්චි කරන්න පුළුවන්. හොඳ සීලින් හයිට් එකක් ලබා දීලා තියෙනවා. ෆෑන් එකක් වගේම AC වෙනුවෙන් ප්‍රොවිෂන්ස් තියෙනවා. ඉතින් ඒත් එක්කම එහා පැත්තෙන් තියෙන මේ කාමරය තමයි මාස්ටර් බෙඩ්රූම් එක විදියට ඩිසයින් කරලා තියෙන්නේ. හොඳ ස්පේස් එකක් තියෙනවා. ඒ වගේම ඔයගලන්ට සීලින් හයිට් එක හොඳට ලබා දීලා තියෙනවා. ෆෑන් එකක් වගේම AC වෙනුවෙන් ප්‍රොවිෂන්ස් තියෙනවා. මේ සයිඩ් එකට ඔයගලන්ට බෙඩ් එක ප්ලේස් කරන්න පුළුවන්. ඉතින් මේ පැත්තෙන් තමයි අපිට මාස්ටර් බෙඩ්රූම් එකට අදාළ ඇටච් බාත්රූම් එක තියෙන්නේ. ඉතින් පුංචි ඩිසයින් ටයිල් එකක් තමයි බාත්රූම් එකේ අපිට ලබා දීලා තියෙන්නේ. එහා පැත්තෙන් ෂවර් එක, කොමඩ් එක වගේම මේ සයිඩ් එකෙන් අපිට සින්ක් එක ලබා දීලා තියෙනවා. හරි. ඉතින් එහෙම මම දැන් ඔයාලව එක්කන් යන්නේ මේ අපිට නිවසේ පාවිච්චි කරන්න තියෙන කොමන් බාත්රූම් එක පෙන්නන්න. මෙතන තමයි අපිට කොමන් බාත්රූම් එක තියෙන්නේ. ඉතින් අලු පැහැයෙන් පුංචි ඩිසයින් ටයිල් එකක් තමයි තියෙන්නේ. ඩෙල්මේජ් බ්‍රෑන්ඩ් එකෙන් අපිට හොට් වෝටර් ගිල්ස් එකක් ප්ලේස් කරලා තියෙනවා. හරි. ඉතින් එහා පැත්ත මේ සයිඩ් එකෙන් තමයි ගෙදර මේන් පෑන්ට්‍රි ස්පේස් එක තියෙන්නේ. ඉතින් පෑන්ට්‍රි එකත් එක්කම එහා පැත්තේ තියෙන ඉඩකඩ ඔයගලන්ට ඩයිනින් ස්පේස් එක විදිහට පාවිච්චි කරන්න පුළුවන්. කෑම මේසෙ තියන්න ඔයගලන්ට ඒ වෙනුවෙන් යොදා ගන්න පුළුවන්. ඉතින් මෙතන තියෙන ස්පේස් එක උනත් ඔයගලන්ට හදිස්සියේදී කෑම කන්න ඒ දේවල් වලට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් පෑන්ට්‍රි එක ගැන කතා කරොත් අපේ කබඩ් වගේම ලෝවර් කබඩ්ස් අපිට සම්පූර්ණයෙන්ම මහගුණ දෙවෙන් තමයි නිමා වෙලා තියෙන්නේ. ඉතින් අපිට ග්‍රැනයිට් টොප් එකක් තමයි ලබා දීලා තියෙන්නේ. මේ සයිඩ් එකෙන් සින්ක් එක ප්ලේස් වෙලා තියෙනවා. ඉතින් මෙතනින් අපිට පුළුවන් නිවසේ බෑක්යාඩ් ඒරියා එකට යන්න. බෑක්යාඩ් එකෙත් ඔයගලන්ට ස්පේස් එකක් තියෙනවා. ඉතින් ඕවර්හෙඩ් වෝටර් ටැංක් එකක් තියෙනවා. තවත් අවුට්සයිඩ් බාත්රූම් එකක් තියෙනවා. ෂවර් ඒරියා එකක් තියෙනවා. ඒ වගේම මේ සයිඩ් එකෙන් අපිට වෙට් කිචන් එකක් වෙනුවෙන් ඩිසයින් කරලා තියෙනවා. ඉතින් බැම්මක් වගේම සින්ක් එකක් එතනට ප්ලේස් වෙලා තියෙනවා. ඔව්. එහෙමනම් මේ ලස්සන හුරුපුරුටු නිවසේ විස්තර ටික මම ඔයගලන්ට දැන් සම්පූර්ණයෙන්ම පෙන්නලා ඉවරයි. ඉතින් හැමදාමත් වගේ විස්තර ටික සමරයිස් කරොත් අද අපි ඉන්නේ මාළඹේ 3 අඳ හේන. ඉතින් මෙතන ඉඳන් මාළඹේ ටවුන් එකට වගේම අතුරුගිරිය ටවුන් එකට කිලෝමීටර්ස් 4ක දුරක් තියෙනවා. කොතලාවල හයිවේ එන්ට්‍රන්ස් එකට කිලෝමීටර්ස් 3මාරක දුරක් තියෙනවා. ඒ වගේම ඔයගලන්ට ස්ට්‍රීට් එකට උනත් ලේසියෙන්ම ළඟා වෙන්න පුළුවන්. ඉතින් මෙතන තියෙනවා පර්චස් 10ක්. වර්ගඩි 1600ක් තියෙනවා.
කාමර 3ක් තියෙනවා, බාත්රූම්ස් 2ක් තියෙනවා. හැමදේම තියෙන මේ ලස්සන නිවසේ ප්‍රයිස් එක 1,260,000ක් වෙනවා. ඉතින් ඔයාලට පුළුවන් පල්ලේ තියෙන contact numbers හරහා ලක්ෂරි ශ්‍රී ලංකා අපිව සම්බන්ධ කරගෙන මේ ලස්සන ගෙදර බලන්න ඇවිල්ලා ප්‍රයිස් එක negotiate කරලා මේ ලස්සන ගෙදර වාසනාවන්ත හිමිකාරයා වෙන්න. එහෙමනම් තවත් වීඩියෝ එකක් කරගෙන හන්සික්මන්ට මාලව හම්බෙන්න එන්න. එතකන් අපේ ලක්ෂරි ශ්‍රී ලංකා YouTube channel එක වගේම අපේ personal videos තියෙන ක්‍රිස්ටියන් හන්සිලොග්ස් YouTube channel එක subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා. ආයි වීඩියෝ එකකින් හම්බෙනකම් ඔයාලා හැමෝටම සුබ දවසක්.